සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න තවත් අලුත් වීඩියෝ ලොග් එකකින් ඔයාලා හම්බෙන්න අපි ආවා. අපි දැන් ඉන්නේ මාලිගාතැන්න පන්සලේ. අපි අද වීඩියෝ එක කරන්නේ ගම්පහවට තියෙන මේ වගේ ලස්සන ආගමික සිද්ධාස්ථාන ඔයාලට වීඩියෝ එකකින් ගේන එක. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක කොහොමම රැඳිලා ඉන්න. මගේ කලින් වීඩියෝස් බලලා නැත්නම් ඒ වීඩියෝස් ටිකත් මම පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අනිවාර්යෙන් ඒ ටිකත් බලන්න. මතක ඇතුව වීඩියෝ එක subscribe කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. එන යාළුවනේ දිගටම වීඩියෝ එකත් එක්ක කොහොමම රැඳිලා ඉන්න. Serappu galawalenne nෑම කට්ටි පෙර දාන්න තමයි ඔව් උඩට ගිහලා සරප්පු ගලව. ඉතින් ඒ පහයි වීඩියෝ එක ගන්න බී උඩමළුවට කියලා යන්න කියලා ඊතලේ දාලා තිබ්බ මේ පැත්තනේ. ඔව් එන උඩින් හරිදින් පාර හරි හරි. කොතනින්ද පොන් උඩට යන්න තියෙන්නේ? ඒ ගුහාවෙන්ද? නිට්ටරෙක් පන්නේ අතනින් තව පාරක් තිබ්බේ නෑනේ. ෂුවර් නේද මේක නේ පාර කියලා? උඩමළුවට කියලා තිබ්බ මේක නෙමෙයිද පාර? මේක උඩමළුව. හරි ෂෝක් නේ. මොකේකටද මේ ආවේ? ප්‍රාග්යිතිහාසික මානවය හොයාගෙන යනවා වගේ. මතකද අර අලවල ගුහාව ගිහිල්ලා හොයාගෙන? ඔව් බා. අනේ ආ යංගෝ බා මෙහෙ ඔය ෂුවර්ද? සරප්පු දෙක දාගෙන ඉන්න දීපු. අග විතර වයි හැංගුනේ මෙතන ගන්න. ඉස්සල හරි පාරේ කියලා දෙන පාරේ ගිහිල්ලා තියෙන්නේ. එදා මතකද දීලා? ශ්‍රීපාදේ ගිහිල්ලා ඇවිල්ලා. ඒම ලක්ෂපානැල්ල ගියා. Yari. ඔයාලා අනිවාර්යෙන් මේ පන්සලට එනවා නම් එක්ක උදේ වරුවක හරි නැත්නම් හවස් වරුවක හරි එන්න. මොකද දවල් වරුවක ආවොත් එහෙම මේ තියෙන දැඩි හිරු රශ්මියත් එක්ක මේ පන්සලේ ඇත්තම තියෙන సౌందර්යය විඳින්න වෙන්නේ නැහැ. මතකතුව තව දෙයක් අනිවාර්යෙන්ම ඔයාලා එනවා නම් වතුර බෝතලයක් අරගෙන එන්න. මොකද මේ උඩට ආවට පස්සේ කොහෙවත් වතුර ගන්න තැනක් නැහැ. ඒ හින්දා මතකතුව වතුර එකක් අරගෙන එන්න.
මේ වීඩියෝ ඇලෝඩ් එක ගහන්න තිබ්බේ. Arakan dan bulan mau fresh ya. Kita ini kalau apa film itu barang yang itu. Nih. Itu handi. Kami hat darah tim pandal. Ini darah ende vendata wage yang ailla. Bukan dengan kan pandal itu food ke hai dina udah konkret itu apa ada. Ini pas tinggal ini food. Wamat. Ini food today ini food apa dia ini. Sama. Ini kita dengan itu udah apa. Jangan aku hidup. Kenapa rugi? Namanya futsal. Melangkah dia ni futsal. Oke base house lah. මේ අතු මේක සෑම තැනම ගිහිල්ලා තියෙන මේ පුස්සල. මේක දෙක ලංකාවේ දෙවෙනි එක. ඒක තමයි මේ රූම් ගන්නවත් කළේ. එතන ළමයි ආපුවා ඒ ලපගන් වල යනවා. ඔය ෆොටෝ ගහනවා. ඕක ගාම මුල ඔතනට ගියා පරිස්සම් කරලා. ගිහලා බලලා ෆොටෝ ගහනවා. ඒ කැම්පස් ළමයි නෙමෙයි නෝ ආයෙත්. සෙන්ඩත් පරණ විතර මහත්තය ගෙන්න්න ඕන එඩි කියවන්ඩ ඉදං හොරු ඒ මොකදුනේ කුඩලෙක්ව තෙල්ලුණාද? දිග්ගයි කියලා පොඩ්ඩක් ගහන්න. දිග්ගයි බෝලේ වීඩියෝ කරනවා. දිග්ගයි. මේකද අංකල් ලොකේෂන් එක? අපි මෙතනට දෙන්න ආවේ. මෙතන තව යන්න තියෙන ඉස්සරහට. ඔය බලතලා ඉස්සරහට. උසේකව මේ ලාවට හීනියන වගේ පේන්නේ එකද? මර මෙතන සයිට් එක පේනවනේ චූටි. අර වතුර ටැංකිය පේනවනේ. ඒක අතර මැදින් බලන්න. අර ඈත අර ඔඩු තුරුනේ වන්දි. ඔර තාම දුටුවේ නැත්නම් අර තියෙන්නේ බං මැද්දෙන් සමු. බිල්ඩින් පේන්නේ නැහැ උඩියට පේන්නේ. අර තනින් තියෙන එකනේ. කන්න තියෙන හරිය. නෑ ඒක අතන අපි දැන් උතන ඉඳලා නේද බං ආවේ මෙතනට. ඔඩු අතන තව හිටියනේ බං. ඔව් ඈ. මෙතන අතන ඊට වඩා උසයිනේ. පිළිකුත්තුවේ පන්සල් එන ඔයාලා අනිවාර්යෙන් මේ දිග්ගලට එනවා නම් කැලේ එන්න ඕනේ. කැලේ හරහා අපි ආපු වීඩියෝ එක ඔයාලා දකින්න තිනේ. මෙතනට එන්න අනිවාර්යෙන් අවසර ගන්න ඕනේ පන්සලේ හාමුදුරුවන්ගෙන්. මොකද මේ ගෑනු ළමයෙක් එහෙම එන්න දෙන්නේ නැහැ. එතකොට කපල්ස්ලාට එන්න බෑ. එතකොට එහෙම එනවා නම් එන්න පුළුවන් පොය දවස් වලට විතරයි කියලා තමයි අර අපිත් එක්ක ආපු අංකල් කිව්වේ. ඉතින් පිරිමි කට්ටියට එන්න අවසර තියෙනවා. ඔයාලා එහෙම එනවා නම් පොය දවසක එන්න ආවත් පරිස්සමින්. මොකද
හොර හතුරු වැඩි කිව්වා. එතකොට කප්පම් කාරයෝ ඒ වගේ ප්‍රශ්න තියෙනවලු. ඉතින් එන කට්ටිය පරිස්සමින් ඇවිල්ලා මේ සුභ සෞන්දර්ය විඳලා යන්න. කපල්ස්ලාට යන්න දෙන්න. එපා එපා ඔන්න. ඒ කපල්ලා කලින් ඇවිල්ලා වැඩේ චාටර් කරගෙන තියෙන හින්දා තමයි යන්න දෙන්නේ නැති වෙත්තේ ෂුවර් එකට. ඒක තමයි. එහෙනම් දාන්න ඕනේ. ඇයි වැදුනද? මට අමතක වුණා. ඒ කොරතට පන්සලේ ගහලා තියෙන උඩට යන්න බෑනේ. පෙම්මසුම් ලෙස ඉහළ
යාළුවනේ අදට අපේ වීඩියෝ ලොග් එක මෙතනින් නිමා වෙනවා. තවත් දවසක තවත් මීට වැඩිය හොඳ වීඩියෝ ලොග් එකකින් ඔයාලව හම්බෙන්න වෙන බලාපොරොත්තු වෙමින් දැනට අපි සමුගන්නවා. මෙතෙක් කියලා ඔයාලා වීඩියෝ එක බැලුවා නම් තාමත් මාව subscribe කරලා නැත්නම් මතක ඇතුව channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් යාළුවනේ තවත් දවසක ඔයාලව හම්බෙන්න එන්න. කින් එන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.